වෘෂභ ලග්න හිමියනි මේ කහන්න. ඔයා මේ සිංගල අලුත් අවුරුද්දේ අලුත් වාහනයක් ගන්න හීන දකින්නවද? තමන්ගෙම කියලා ගයක් හදන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවද? එහෙමත් නැත්නම් ආදරයේ පැත්තෙන් තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා සතුටින් ඉන්නවද කල්පනා කරන්නේ? ඔව්. එහෙනම් මේ වීඩියෝ එක හරියටම ඔයාටයි. මේ එළමෙන අලුත් අවුරුද්දේ වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතේ කනපිට හරවන ඒ ස්වර්ණමය දවස් 3 ගැන රහස තමයි අද මම හෙළි කරන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලන්න. මොකද මේ තොරතුරු ඔයාගේ ජීවිතේම වෙනස් කරයි. ආයුබෝවන් යාළුවනේ. හැමෝටම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම කර්ම යාත්‍රා. අද මම ආවේ අපේ වෘෂභ ලග්න කාරයින්ට සුපිරි ආරංචියක් අරගෙන. අලුත් අවුරුද්ද උදාවත් එක්ටම ග්‍රහ මාරුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්නයට අධිපති සිකුරු ග්‍රහයාගේ පිහිටීමත් එක්ක අවුරුද්ද ලැබුවට පස්සේ එන මේ විශේෂ දවස් 3 වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතේ ස්වර්ණමය යුගයක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ දවස් 3 ඔයාලගේ ධනය, ආදරය සහ අනාගතය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මුලින්ම අපි කතා කරමු හැමෝම දැනගන්න ආසම මාතෘකාව ගැන. ඒ තමයි සල්ලි, ධනය, ඉඩකඩම් සහ යාන වාහන. වෘෂභ ලග්න කාර්යෝ කියන්නේ කොහොමත් සැප පහසුවට ජීවත් වෙන්න ආස, ඒ වගේම ඒ වෙනුවෙන් මහන්සි වෙන පිරිසක්. මේ ස්වර්ණමය දවස් 3 ඇතුළත ඔයාලගේ ආර්ථිකයේ දැවන්ත පිම්මක් පනින්න පුළුවන් වාසනාව උදා වෙනවා. ඔයා ගොඩක් කල් ඉඳන් අලුත් බිස්නස් එකක් පටන් ගන්න හිතන් හිටියානම්, එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා ඉඩමක් අරන් ගයක් හදන්න ප්ලෑන් කර හිටියානම්, මෙන්න මේ දවස් 3 තමයි ඒකට හොඳම අඩිතාලම දාන්න පුළුවන් කාලය. විශේෂයෙන්ම යාන වාහන හීන තිබ්බ අයට තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුරුවන් විදිහේ මූල්‍යමය ශක්තියක් ලැබෙනවා. හිතාගන්න බැරි විදිහේ ආදායම් මාර්ග මේ කාලේදී ඔයාලට විවෘත වෙනවා. බැංකු ණය බලාපොරොත්තු වෙන අයට ඒවා පහසුවෙන්ම අනුමත වෙන කාලයක්. ඊළඟට අපි හැරෙමු ආදරේ දිහාට. වෘෂභ ලග්නයට අධිපති සිකුරු කියන්නේ ආදරයට, සුන්දරත්වයට අධිපති ග්‍රහයානේ. ඉතින් මේ ස්වර්ණමය දවස් 3 වෘෂභ ලග්නයේ අයගේ ආදර ජීවිතයට කොහොමද බලපාන්නේ? තනි කඩව ඉන්න අයට නම් මේ කාලය ගොඩක් විශේෂයි. ඔයාගේ හිත ගිය, ඔයාව තේරුම් ගන්න පුරුවන් කෙනෙක් ඔයාගේ ජීවිතයට එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ විතරක් නෙවෙයි, දැනටමත් ආදර සම්බන්ධතාවල ඉන්න අයට, විවාහිත අයට මේ කාලය ගොඩක් සුන්දරයි. පහුගිය කාලේ පවුල ඇතුලේ මොනවා හරි පොඩි ප්‍රශ්න, මතභේද තිබ්බනම් ඒවා ඔක්කොම ඉවර වෙලා ආදරය, අවබෝධය පිරුණු සාමකාමී කාලයක් උදා වෙනවා. ඔයාගේ පාර්ට්නර්ගෙන් ඔයාට විශේෂ තෑගිබෝග ලැබෙන්නත් මේ දවස්වල ලොකු chance එකක් තියෙනවා. රැකියාව සහ බිස්නස් කරන අය මේක අහගන්න. මේ ස්වර්ණමය දවස් 3ේදී ඔයාලගේ වෘත්තීය ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ කැපවීමට හරි ප්‍රතිඵල ලැබෙන කාලයක් මේක. උසස් වීම, පඩි වැඩි වීම බලාපොරොත්තු වෙන්න හිටියානම් ඒ දේවල් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඔයාගේ බොස්ලාගෙන්, සහෝදර සේවකයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම බිස්නස් කරන අයට අලුත් ආයෝජනවලට යන්න, තමන්ගේ බිස්නස් එක තවත් ව්‍යාප්ත කරන්න මේ කාලය ඉතාමත් සුබයි. තරඟකරුවන්ට වඩා ඉස්සරහින් ඉන්න ඔයාට පුරුවන් වෙනවා. හැබැයි මේ හැමදේම හොඳින් සිද්ධ වෙන්න නම් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. මේ ස්වර්ණමය දවස් 3ේදී ගොඩක් වාසනාව ලැබුණත් ඔයාගේ මුරණ්ඩුකම සහ ඉක්මන් කේන්තිය පාලනය කරගන්න ඕනේ. වෘෂභ ලග්න කාර්යෝ ගොඩක් ඉවසනවා. හැබැයි කේන්ති ගියොත් නවත්තන්න අමාරුයි නේ. අන්න ඒක මේ දවස් ටිකේ පාලනය කරගන්න. තීරණ ගනිද්දි දෙපාරක් හිතන්න. කවුරුත් කිව්ව පළියට ලොකු ආයෝජන කරන්න යන්න එපා. හොයලා බලලා තීරණ ගන්න. ඒ වගේම උදේ නැගිට ගමන් ආගමික වතාවත් කරලා Taman මේ අරමුණ ගැන ධනාත්මකව හිතන්න. මේ දවස් 3 ඔයා හරියට ප්‍රයෝජනෙට ගත්තොත් මුළු අවුරුද්දම ඔයාට රජෙක් වගේ ඉන්න පුළුවන්. ඉතින් වෘෂභ ලග්න හිමියනි, මේ සිංහල අලුත් අවුරුද්ද ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න ලෑස්ති වෙන්න. මේ ස්වර්ණමය දවස් 3ෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයා වෘෂභ ලග්නයේ කෙනෙක් නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න, මම වෘෂභ ලග්නයේ කෙනෙක්, මම මගේ ජයග්‍රහණය ලබා ගන්නවා කියලා. මේ වීඩියෝ එක ඔයාගේ පවුලේ යාළුවන්ගේ අතර ඉන්න වෘෂභ ලග්න කාරයින්ටත් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. නැවතත් හැමෝටම වාසනාවන්ත, සෞභාග්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා.